ඉතින් මේ ගේම් එක පොඩි ළමයෙකුට එහෙම ගහන්න දෙනවා නම් අනිවාර්යෙන් මේ හරියට එන්න දෙන්න එපා. මොකද කියනවා නම් මේ පැත්තෙන් බැලුවාම ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. අක්කේ අයියේ එපිසෝඩ් 1 එකට දක්වපු ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. අපේ 10k ටාගට් එකට තව ටිකයි ළඟට තියෙන්නේ. ඉතින් මේ සීරීස් එකේ මම මුලින්ම කරන්න හැදුවේ ලංකාවට GTA 6 ට්‍රේල් එකක් හදන්න. ඉතින් ඕගොල්ලෝ ගොඩක් අය ගේම් එක රිලීස් කරන්න කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ වැළලීලා තිබුණා. ඒ වගේම ඕගොල්ලන්ට කියන්න ඕනේ එපිසෝඩ් 1 එකේ දැකපු කිසිම දෙයක් ප්ලේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒකේ කරේ මම ඒ අදාළ ලොකේෂන් ටික මොඩල් කරන එක. ඒ සොෆ්ට්වෙයාර් එක ගේම් එන්ජින් එකක් නෙමෙයි. මම මෙතන සමාජයට විහිළුවක් වෙනව නෙමෙයි. මං කියන්නේ දැන් මේක බල්ලගෙන් පටන් අරන් මැක්කගෙන් ඉවර වෙනවා වගේ මොන ලෝකෙන් හරි මට ගේම් එකක් හදන්න වෙලා තියෙනවා. අද එපිසෝඩ් එකේ මම මේකේ මුල් වැඩ ටික තමයි කරන්න යන්නේ. ගොඩක් අය ඉක්මනට වීඩියෝස් දාන්න කියලා කමෙන්ට් දාලා තිබුණා. එහෙම ඉක්මනට දාන්න ඇත්තටම මට පුළුවන් කමක් නැහැ. Instagram එක follow කරලා තියන්න. සාමාන්‍යයෙන් මම ඒකෙත් එක එක දේවල් දානවා. ඉතින් මම මේ ගේම් එකත් එක්ක ගොඩක් දේවල් කරන්න හිතන් ඉන්නවා. ඒකට community එකක් හදන්නත් ඕනේ. community එකක් හදන්න හොඳ platform එක මොකක්ද කියලා අනිවාර්යෙන් පල්ලෙහායින් comment එකක් දාගෙන යන්න. ඉතින් Grand Theft Auto වල තියෙන හොරකම් කරන වගේ තීම් එකට මම ලොකු කැමැත්තක් නැහැ. මේක ලංකාව වගේ හෙළ බොදු රටකට ආගම් ಜಾති ભેද මුකුත් නැහැ. මම ආතල් එකක් දෙන්නේ. ඉතින් මේක ලංකාව වගේ හෙළ බොදු රටකට ඒ වගේ දෙයක් ආකල්පමය වශයෙන් සිත් නැහැ. මම ඒක නිසා ඒ දේවල් නැතුව වෙන ස්ටෝරි ලයින් එකක් මේකට දාන්න හිතුවා. හැමෝම වගේ මේකට GTA නැතුව වෙන නමක් දාන්න කියලා ඉල්ලලා තිබුණා. ඒක නිසා මම මේකට වෙන නමක් දාලා GTA 6 වල තීම් එක විතරක් ඉතුරු කරන්න හිතුවා. ඒක ඉස්සරහදී දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ YouTube series එකත් එක්ක තමයි වැඩේ යන්නේ. මේ channel එකකින් ඕගොල්ලන්ට මේකේ සම්පූර්ණ progress එක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බයිමු වැඩේට. දැන් මට එක location එකක් model කරන්න තියෙනවා. මේක game එක start වෙන්නේ මේ location එකෙන් තමයි. මේක ඇවිල්ලා library එකක්. GTA 6 වල අපි දැක්කා වගේ මේකේ duo එකක් තමයි ඉන්නේ. ඒ කියන්නේ charactersලා දෙකක්. ඉතින් ඕගොල්ලන්ට ලොකු කුතුහලයක් තියෙන නිසා මම මේ ලොකේෂන් එකේ ස්ටෝරි ලයින් එකේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා කියන්න. මේකෙදි කරන්න තියෙන්නේ මුලින්ම අපේ අනිත් කැරක්ටර් එක හොයාගෙන අපේ මිෂන්ස් ටික දැනගන්න එක තමයි. මේ ලයිබ්‍රරි එක ඇතුලේ වෙන්නේ අන්න ඒක. ඒ අනිත් කැරක්ටර් එක බවුන්ටි හන්ටර්ස්ලා වගේ සෙට් එකක් අල්ලගෙන තියෙන්නේ. ඉතින් එතනින් තමයි මේකේ ස්ටෝරි එක පටන් ගන්න. ඉතින් මේකේ ස්ටෝරි ලයින් එක ළඟදිම ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි. මේක Unreal Engine එක use කරලා තමයි හැදෙන්නේ. මම අලුතෙන් PC එකක් build කරපු නිසා කරුමෙට මේකේ දැන් Unreal Engine එකක් නැහැ. ඉතින් මට ආයේ Unreal Engine එක install කරන්නත් උනා. Fiverr වල 200 Mbps එනවා කියලා අපිව ගොනාට අන්දපු ලයින් එකක් තමයි මට පේන්න තියෙන්නේ. ඉතින් Epic Games launch එක අන්තිමට කැරකිලා කොහොම හරි Unreal Engine එක install වෙලා තිබුණා. night time data වලින් තමයි වැඩේ කරේ. ඉතින් ඉබේම මට මේසෙ උඩ නිදකින් තිබුණා. නැගිටිද්දි ඔක්කොම හරි ගිහිල්ලා තිබුණා. දැන් කරන්න තියෙන්නේ මම මේකේ මොඩල් කරන්න use කරපු Blender software එකෙන් Unreal Engine එකට මේ models import කරන එක. ඉතින් Blender වලත් තියෙනවා game engine එකකට සමාන real time engine එකක්. අපි මේක model කරේ ඒකේ. හැබැයි කලින් episode එකේ ඒවා කරේ ඒකේ නෙමෙයි. මොනුනත් Unreal Engine වල තියෙන graphics එක බැලුවාම Blender එකේ real time engine එක හිරු එළියට කණාමැදිරි එළිය මොකද්ද වෙනව වගේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ location එක Unreal එකට දැම්මහම බලා ගන්න පුළුවන් වුණ විදිය. මේක ටික ටික improve කරලා location එක අන්තිමට ටිකක් ලොකු කරන්න මම හිතුවා. ඉතින් සාමාන්‍යයෙන් game එක characters වලට motion එක දානකොට motion captures දාපු skeleton එකක් ඒකට assign කරන එක තමයි කරන්නේ. මේකෙදි අපිට ලොකු scene කරන්න බෑ. ඒක නිසා මම හැමදාම use කරන ලොකු motion pack එකම මේකටත් use කරා. මේක එහෙම මුකුත් නරකක් කියන්න නැහැ. මේ විදියට තමයි බලා ගන්න තියෙන්නේ. obstacles වලින් පනින්න දුවන්න වගේ දේවල් මේකේ කරන්න පුළුවන්. ඒ වගේම ඒකෙන්ම සද්දෙත් එනවා. දැන් අපිට මේ character එක අපේ level එකට import කරගන්න වෙනවා. ඒකටත් එක එක plugins වගේ දේවල් enable කරන්න තිබුණා. Unreal එක මට Blender තරම් familiar නැහැ. ඒ වුණත් තිබ්බ බක පඬිතකමට පළවෙනි episode එකේම පොර talk දීලා ලොකු වැඩකට අත ගහපු නිසා දැන් වැඩේ කොහොම හරි කරන්න වෙනවා. 10k ගහන්න තව ටිකයි. ඉතින් කොහොම හරි sub එකක් දෙන්න subscribe කරලා
ඉතින් දැන් කැරක්ටර් එක ඉම්පෝර්ට් වෙලා තියෙන්නේ ලොකෝමෝෂන් පැක් එකේ තිබුණා. මේකේ කැරක්ටර්ස් මාරු කරන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට කරමු. ඒ වගේම තමයි කමෙන්ට් සෙක්ෂන් එකේ කට්ටිය ඉල්ලලා තිබුණා එපිසෝඩ් 1 එකේ ඉඳපු ඩයල් එක අයින් කරන්න කියලා. ඉතින් මමත් ඒක එහෙම වෙනස් වුණොත් හොඳයි කියලා හිතුවා. ඊට හොඳ කැරක්ටර් එකක් ඉස්සරහට මොඩල් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතන ලයිබ්‍රරි එක ඇතුලේ එනමීස්ලා ගොඩක් දාන්න තමයි මම හිතන් ඉන්නේ. මේකේ එහා කොනටම ගියාම අපේ අනිත් කැරක්ටර් එක රෙස්කියු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගේම් එකේ ඉතුරු මිෂන්ස් ටික එතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් දැන් කරන්න තියෙන්නේ කලින් එපිසෝඩ් එකේ මොඩල් කරපු ලොකේෂන් එක මේකට ඉම්පෝර්ට් කරන එක. ඉතින් අපි කලින් ගෝල් ෆෝර්ට් එකේ තිබුණ පාරක් මොඩල් කරා. ඔයගොල්ලන්ට මතක ඇති. දැන් අපි ඒක අන්රියල් එකට ඉම්පෝර්ට් කරන්න තමයි යන්නේ. මුලින්ම මේකේ පාර්ට්ස් ටික වෙන වෙනම එක්ස්පෝර්ට් කරගන්න වෙනවා. මොකද මේක ටිකක් ලොකු සීන් එකක් නිසා gediya පිටින් සීන් එකම එක්ස්පෝර්ට් කරොත් software දෙකටම කෙලවෙන ලයින් එකක් තියෙනවා. හරි දැන් මම මේක ඉම්පෝර්ට් කරගත්තා Unreal එකට. ඇත්තටම මෙච්චර ලස්සනට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේකේ graphics සැලකිය යුතු මට්ටමකට තියෙනවා. මේකේ screen recording එක එච්චර quality නැතුව ඇති. මොකද මේක gameplay එකක් වගේ තමයි. normal screen record එකකින් මේක එච්චර quality එකට එන්නේ නැහැ. ඒ වගේම මේක අම්බානට lag වෙනවා. දැන් ඉතින් ඉතුරු වැඩ ටික තමයි තියෙන්නේ. තව එක location එකක් තියෙනවා මේකේ. ඒක හදන හැටි මම පෙන්වන්නේ නැහැ. ඒක අන්තිමට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ගේම් එකට කමෙන්ට් සෙක්ෂන් එකේ ඉල්ලලා තිබුණ නිසා කතා කරනවා සිංහලෙන් දාන්න මම හිතුවා. ඕගොල්ලොන්ගේත් අයිඩියාස් එහෙම තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ ටික තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. එහෙනම් ඊළඟ එකකින් හම්බෙමු.